හරි. ඔයාගේ අතේ මේ ප්‍රොඩක්ට් එක දැන් ඔයාට අපි ගෙදරටම ඩිලිවරි කරලා තියෙනවා. ඔයාලට දැන් හම්බෙලා ඇති එක්ක අපේ ස්ටෝර් එකෙන් කොහෙන් හරි ඔයා පර්චේස් කරලා ඇති. හරි. දැන් මේ පැකට් එක ඔයාගේ අතේ තියෙනවනේ. දැන් ඔයා බලනවා මේක කොහොමද යූස් කරන්නේ කියලා. හරි. මම ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්නම් මේක කොහොමද හරියටම යූස් කරන්නේ. වීඩියෝ එක ඉවරනකම් බලන්න අනිවාර්යයෙන්ම. එතකොට තමයි මේකේ හරිම ක්‍රමය ඔයාට ඉගෙන ගන්න පුළුවන්. මුලින්ම මේ පැකට් එක ඔයාට ඕපන් කරාට පස්සේ මේ පැකට් එක ඇතුලේ ඔයාලට මෙන්න මේ වගේ පැකට් දෙයක් ඇති. ඊට පස්සේ මේ පැකට් එක ඊළඟට ඕපන් කරගෙන යනකොට ඔයාලට හම්බෙන්නේ ඇති තව මේක ඇතුලේ ඇති ග්ලව්ස් දෙකක්. හරිද? ඒ ග්ලව්ස් දෙක දාගන්න. ඉතින් ඊට පස්සේ ස්ටික් එකක් හම්බෙලා ඇති. ඊට පස්සේ ඔයාලට හම්බෙලා ඇති මේ වගේ පොලිතීන් කවර්ස් වගේක් හම්බෙලා ඇති. ඊට පස්සේ ඔයාලට හම්බෙලා ඇති මේ වගේ ටිෂුස් වර්ග. මේ පැකට් දෙක මක පිරිසිදු භාජනයකට මේ පැකට් දෙක කඩලා හලා ගන්න. දෙකම හලා ගන්න, ඔක්කොම හලා ගන්න. හරිද? මගේ one time use එකක්. මේක එකපාර හලා ගන්න. මේක කඩලා පොඩ්ඩක් පාවිච්චි කරලා පැත්තකින් තියන්න එපා. මේක එකපාර ඔක්කොම හලා ගන්න. මොකද මේක ඔයාලට මේ පේස්ට් එක මම කියලා දෙන්නම් හරියටම කොහොමද මේක පාවිච්චි කරන්න කියලා. කපලා දැන් හලා ගන්න භාජනයකට. භාජනයට හලාගෙන වතුර දාන්න. වතුර දාලා මික්ස් කරන්න. මික්ස් කරලා ඔයාලට මලකට යවා ගන්න තියෙන මොනවා හරි මතු පිට පෘෂ්ඨයක නම් අපි දුම් පලංචියක මොකක් හරි බාර් එකක වගේ නයි. ඒකට අපේ හදාගත්ත වගේ පේස්ට් එක ඒක අර අපේ මෙන්න මේ ස්ටික් එකෙන් මෙහෙම ගත්තට පස්සේ මෙහෙම ගොඩාක් බේරෙන විදිහට හදාගන්න එපා. නිකන් පේස්ට් එකක් වගේ හදාගන්න. ගොඩක් දියාරු විදිහට හදාගන්න එපා. ඔයාලා මොනවා හරි මේ වගේ කුදේක මලකට අරිනවා නම් පේස්ට් එකක් වගේ හදාගන්න. මේ පේස්ට් එක පේන ආකාරයට හොඳින් ඇප්ලයි කරන්න. පාලා ඊට පස්සේ අපි මේ දීලා තියෙන ඔරිජිනල් කවර්ස් වලින් මේ වීඩියෝ එක පේනවා වගේ කවර් කරන්න. අනිවාර්යෙන් ඔයාලා පැය 6ක් ඔයාලා පොඩ්ඩක් ඉවසන්න ඕන මේකේ රියැක්ෂන් එක වෙනකම්. පැය 6ක් හිටියට පස්සේ මෙන්න මේ වගේ ඔයාලා අර කවර් කරපු පොලිතින් ටික රිමූව් කරන්න. රිමූව් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ලස්සනට මේ මලකඩ ටික මේ උඩින් ඔය බැඳිලා තිබ්බ මලකඩ පාර ලස්සනට රිමූව් වෙලා තියෙනවා. හරි. ඒ වගේම ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා. ඔයාලට තව පොඩි ටිප් එකක් දෙන්නම්. ඔයාලගේ ගෙදර ඇති මලකඩ කාපු ඇන, නට් ඇන්ඩ් බෝල් වගේම ඩම්බෙල් වර්ග. හරිද? ඔයාලට ඒවයි උඩින් මේ පේස්ට් එක නිකන් ගන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ මික්ස් එකක් වගේ හදාගන්න. ඒක හොඳ දියාරුවට හදාගන්න. ඒක කිසි ඉෂුව එකක් නැහැ. ඒ කියන්නේ ගොඩාක්ම දියාරුවටත් නෙමෙයි සාමාන්‍ය මට්ටමකට මෙන්න මේ වගේ මික්ස් එක හදාගෙන ඒකට මෙන්න මේ පේන වගේ මේ පේනව නේද මේ මලකට ඇන වගේක් දානවා. දැන් මේ මලකට ඇන ටිකක් අපි දැම්මා. හරිද? ඊට පස්සේ මේක අර වහලා කවර් කරන්නේ මුත් කරන්න ඕනේ නැහැ. ඔයාලට තියෙන්නේ පැය 6කට පස්සේ මේ ඇන ටික එළියට අරන් බලන්න. මලකඩ ඔක්කොම ගිහිල්ලා ඇති. ඔය පළදු වෙච්ච ඒ පරණ ඒවා නෙමෙයි. අපි ඔයාලගෙන් බාරගත්ත ඩියුටිය මලකඩ යවන්න. ඉතින් මලකඩ ටික ඔක්කොම ගිහිල්ලා තියෙවි. අමාරු වැඩක් නෙමෙයි. ඉවසලා මේක කරන්න පුළුවන් නම් ඇත්තටම ඔයාලගේ මලකඩ වලට මෙච්චර කල් ලංකාවේ ආපු හොඳම වගේම එකම විසඳුම